මොකද තාත්තේ? මොකුත් නෑ පුතේ. මට මේ වැඩකට රුපියල් 1000ක් වුමනා වෙලා තියෙනවා. කවුරුත් නෑ ඉල්ල ගන්න. මොකද කරන්න කියලා මම මේ කල්පනා කරන්නේ. ආච්චිගෙන්වත් අහලා බැලුවේ නැද්ද? අම්මෝ අපේ අම්මගෙන් මං ගිය හතියේ රුපියල් 1000ක් ඉල්ල ගත්තා මේ හතියේ දෙන්නම් කියලා. තාම මේක දෙන්නත් බැරි වුණා. ඔය ආසේ තව ඉල්ලන්න කිව්වොත් මට හොඳට බැනුම් අහගන්න වෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? ඒක තමා ළමයෝ. පොඩ්ඩක් ඉන්නකෝ මම ටක් ගාලා ආච්චිලා ගෙදරට දුවලා එන්න. ගියාට කමන්නේ සල්ලියම අහන්න ඈ. A few moments later. තාත්තේ මෙන්න රුපියල් 2000ක්. ඈ 2000? උඹ ආච්චිගෙන් සල්ලි ඉල්ලුවද? ඉල්ලුවා වෙන විදියකට. ඈ ඒ කිව්වේ? මං ආච්චිලා ගෙදරට ගිහිල්ලා ගත්ත ආච්චිගේ ෆෝන් එක. අඩු කරා සම්පූර්ණ එළිය ෆෝන් එකේ. ඉතින් ඊට පස්සේ මං ආච්චිට කිව්වා මේක කැඩිලා මේක එළියපත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආච්චි කිව්වා මේක මොනවා වෙලා කැඩුනට දන්නේ නැහැ. දැන් කොහොමද හදාගන්නේ කියලා. මං ඉතින් කිව්වා ඕක හදන්න 2000ක් විතරයි තාත්තට දුන්නා නම් හරි කියලා. ඈ මේ 2000න් තාත්තට ඕන 10 අරගෙන ආච්චිගෙන් ගත්ත 10 ෆෝන් එකේ ගිහින් දෙනකොට ගිහින් දෙන්න. මන් දන්නවද මම ෆෝන් හදන්න? ෆෝන් එක එළිය මම වැඩි කරලා දෙන්නම්. ඈ තාත්තා කියනවා නේ මට මොලේ නැහැ කියලා. කොහොමද මගේ මොලේ? මොකද පුතේ අද මීටර් 100 දුවන්න දැම්මා කිව්වා නේද? දිව්වද? අනේ නෑ තාත්තේ මං නම් දින්නේ නෑ. ඒ මොකද? නෑ තාත්තේ දුවන්න දාලා තිබ්බේ 4 දෙනේ. මං හිටියේ 4 වෙනියට. ඉතින් දුවන්න සංඥාව දුන්න සර් 1 2 3යි දුවන්න කිව්වා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් මං දිව්වේ නෑ. මොකද දිව්වේ නැත්තේ? ඉතින් 1 2 3යිනේ දුවන්න කිව්වේ 4 වෙනියට දුවන්න කිව්වේ නෑනේ.